සුබ දවසක් ඔයාලට. මම අද මගේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම පාවිච්චි කරන උපකරණ ටික ඔයාලට පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න. මේව සමහරක් විට ලොකු උපකරණ වෙන්නත් පුළුවන්. ඒ වුණාට මට වැඩක් ගන්න පුළුවන් වෙන්න මම මෙතෙක් කරගෙන ආපු YouTube වීඩියෝ හැදුනේ එඩිට් කරේ මම මෙතන තියාගෙන ඒ හැමදේම උනේ මෙතන. ඉතින් මෙතන තියෙන උපකරණ පාවිච්චිට අරගෙන තමයි මම මේ හැම වැඩක්ම කරේ. මේක තමයි DDJ 200 කියන කන්සෝලර් එක, DJ කන්සෝලර් එක. ඉතින් මේක මම සින්දු මික්ස් කරන්න පාවිච්චි කරනවා. ඊට අමතරව එක සාම්පල් සදා ගන්න මම මේක පාවිච්චි කරනවා. ඉතින් මේක ෆෝන් එකෙන් වුණත් අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒකත් හරි ලේසි ක්‍රමයක් නිසා මම මේක අරගෙන තියෙන්නේ. ඊට අමතරව මේක තමයි මම පාවිච්චි කරන 4 channel mixer එක. මේකෙන් මම ගන්නේ මගේ PC out එක මේකට දීලා තියෙනවා. ඊට පස්සේ mic input ඔක්කොම මේකට දීලා තියෙන්නේ. ඒකෙන් මම වැඩ ගොඩාක් ගන්නවා. මේකත් හරි පොඩි මික්සර් එකක්. ඒක ඕන තැනක ගෙනියන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි පොඩි ඒ වුණාට ගාන පොඩ්ඩක් වැඩි. ඒක මම ඔයගලන්ට ලින්ක් එක දාන්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගලන්ට ගන්න ඕන නම් මිලදී ගන්න ඕන නම් ඒක එතනින් ගන්න පුළුවන්. ඒ වගේම Bluetooth තියෙනවා. මෙතනදී හැමදේම කිව්වොත් මට ඉස්සරහ වීඩියෝ එක කරගන්න බැරි වෙනවා. ඒක නිසා මේකෙන් වැඩ ගොඩක් ගන්න පුළුවන් මට. ඒක නිසා මම මේක අරගෙන තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා මගේ මිනි ඇම්ප් එක. ඇත්තටම මේකත් හොඳයි. මේකේ වොට් එක කිව්වොත් වොට් 200ක් වගේ තමයි තියෙන්නේ. මොකද මේ වගේ මොනිටර්ස් දෙකකට හොඳටම ඇති වොට් 200. ඊට පස්සේ මේ කාමරයකට ඒක අමතරව මේකේ බේස් අවුට් එකක් තියෙනවා. බේස් අවුට් එක සබ් අවුට් එක මම දීලා තියෙන්නේ මේ පැත්තට. ඒකයි ඊට පස්සේ මොනිටර්ස් දෙකට එහෙම මම කනෙක්ෂන් එක දීලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට මෙතෙන්ට ආවොත් මගේ හෙඩ්ෆෝන් එක තියෙනවා. මේකත් හොඳ ක්වොලිටි හෙඩ්ෆෝන් එකක්. මට මේක ඇත්තටම උපන්දින තෑග්ගක් වශයෙන් හම්බුනේ. ඒක දීපු එක්කෙනාටත් ගොඩාක් ස්තුතියි. හොඳ ක්වොලිටි හෙඩ්ෆෝන් දෙකක් මේක. ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මිනි කීබෝඩ් එකක් පාවිච්චි කරනවා. මේකත් හරි හුරු බුහුටි හොඳයි. අර්ථට එහෙම පහසුයි ලේසි හැමදේටම. ඒකටම හම්බෙච්ච මවුස් එකකුත් තියෙනවා. ඒකත් එක්කලා තව මවුස් එකක් මම පාවිච්චි කරනවා. මොකද මේක හදිස්සියක්වත් මම වැඩ කර ඉන්න අවස්ථාවක බැටරි බැස්සොත් මට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා මම මේක තියාගෙන ඉන්නවා. ඊට අමතරව මම මේක තව මගේ ටැබ් එකටත් මම මේක යූස් කරනවා. ඊට අමතරව තව විශේෂ දෙයක් තියෙනවා මෙතන. ඔගොල්ලෝ හැමෝම දන්නවා මේ දවස්වල හැමතැනම විකිනෙන්න තියෙන ගැජට් එකක් තමයි මේක. V8 කියන සවුන්ඩ් කාඩ් එක. V8 කියන සවුන්ඩ් කාඩ් එකෙන් මම ගොඩාක් වැඩ ටිකක් ගන්නවා. මොකද කිව්වොත් ඇත්තටම මගේ CCTV කැමරා එකේ හැම දෙයකම මම මේකට කනෙක්ට් කරලා තියෙනවා. මොකද මට කතා කරන්න voice in and out කියන දෙකම මම මේකෙන් කරගන්නවා. ඒ වගේම මට හදිස්සියේ කන්ඩෙන්සර් මයික් එකකින් රෙකෝඩ් කරගන්න ඕන වුණොත් මේ වගේ වීඩියෝ එකකට මම මේක පාවිච්චි කරලා මම මේකෙන් ඒ වැඩත් කරගන්නවා. තව වැඩ ගොඩාක් තියෙනවා මට මේකෙන් කරලා දෙන. ඒක නිසා මේකෙන් මට වැඩ ගොඩාක් සිද්ධ වෙනවා. ඒක නිසා මම මේක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මේක තමයි පවර් බැංක් එක. මම පාවිච්චි කරන පවර් බැංක් එක. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම මේක කියන්න ඕන මේ හැම එකේම මම එකින් එක වීඩියෝ එකක් ගේනවා. මොකද හැමදේම පැහැදිලි ඇතුව කියන්න ඕන. ඒක නිසා තව දෙයක් තියෙනවා මට පෙන්වන්න. ඒකත් ලොකු වීඩියෝ එකක් ගේන්න ඕන ගැජට් එකක් තමයි මේක. DJI Pocket 2 කියන කැමරා එක. මේක පොඩ්ඩක් පොඩි වුණාට ගන්න පොඩ්ඩක් වැඩි. ඒ වුණාට මම YouTube පටන් ගන්න හිතුවා. එතකොට මම හොයා හිටියා හොඳ කැමරා එකක්. මොකක්ද හොඳ කැමරා එකක් කියලා. ෆෝන් එකනොත් මම වීඩියෝස් කරලා තියෙනවා. ඒ අමතරව මම හිතුවා මේකේ ගානට මගේ වැඩේට මේක හරියයි කියලා.
ඉතින් මම මේක මිලදී ගත්තා කැමරා LK එකෙන්. මේක ගැන හොඳ වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයගලන්ට අරගෙන එනවා. මේක ගැනත් මේ ඔක්කොම මගේ ළඟ තියෙන බඩු ටික ගැන එකින් එකට මම තනි වීඩියෝස් මම ඔයගලන්ට අරගෙන එනවා. මොකද මම මේක මෙන්න මේ කැමරාවෙන් තමයි දැන් ඔයගලන්ට මාව පේන්නේ. ඉතින් බලා ගන්න ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ඒ ගැන මම ඉස්සරහට හොඳ වීඩියෝ එකක් කරගෙන එන්නම්. ඉතින් ওই ටික තමයි මගේ මේසේ උඩ තියෙන බඩු ටික. ඊට අමතරව තව මිනි ඇම්ප් එකක් තියෙනවා, Wi-Fi router එක තියෙනවා, earbuds දෙක තියෙනවා, පොතක්, පෑන් ටිකක්, මේ ලයිට් රැක් තියෙනවා. අනවශ්‍ය දේවල් වලට නෙමෙයි, හඳුන් කුරක් එහෙම පත්තු කරගන්න කියලා. ඒකට තමයි තියෙන්නේ, වෙන දේවල් වලට නෙමෙයි. ඉතින් ওই ටික තමයි මට කියන්න තිබුණේ, මට පෙන්වන්න තිබුණේ ওই ටික තමයි. මේක පොඩි ස්ටුඩියෝ එකක් වෙන්න ඇති. ඒ වුණාට මට මේ තියෙන බඩු බාහිර වලින් මට ගන්න පුළුවන් වැඩ ප්‍රමාණය ගොඩක් කියලා මම හිතනවා, මම අරගෙන තියෙනවා. ඒක නිසා මම ඔයාලටත් මේ වීඩියෝ එක දැම්මේ මගේ තියෙන බඩු ටික පෙන්නලා. ඔයාලට මෙව්ව ගන්න කියන්න නෙමෙයි, පුළුවන් තරමින් පුළුවන් විදියට අරගෙන පුළුවන් විදියට හෙමින් YouTube පටන් අරගෙන වැඩේ කරන්න කියලා. ඒකත් මම මේ කිව්වේ මගේ මේ පොඩි ඩිස්ප්ලේ එකක්. අතන මේ පොඩි ඩිස්ප්ලේ එකක් නෙවෙයි, මගේ ෆෝන් එක. ෆෝන් එකට මම කනෙක්ට් කරගෙන තියෙන්නේ මේ DJI කියන කැමරා එක. ඉතින් මට මේකෙන් හැන්ඩල් කරගන්න පුළුවන් හැමදේම. ඒ අමතරව තව තියෙනවා නම් මම කිව්වොත් මේක ඔයාලට පේනවා ඇති ස්පීකර් එකක් තියෙනවා මගේ පිටිපස්සේ. මම අසනීප වෙලා ඉන්න කාලේ මම Facebook එකේ ඉන්නකොට දැකලා හදාගත්ත ස්පීකර් එකක්. මට ඕන විදියට මල්ලිලා කරලා දුන්නා ලස්සනකට ස්පීකර් එක. ඒක ගැනත් මම විශේෂ වීඩියෝ එකක් ඒගොල්ලන්ගේ පේජ් එකටත් යන්න දානවා. මොකද ඒගොල්ලෝ මට කිව්ව හැටිය හරියට කරලා දුන්න සුපිරි වැඩ ටිකක් කරලා දුන්න සුපිරි වැඩක්. ඊට අමතරව මගේ ගිටාර එක තියෙනවා. ගිටාර එක නම් මේ දවස් ටිකේ මම ප්ලේ කරන්නේ නැහැ. මොකද තාම මට කෝඩ්ස් එහෙම අල්ලගන්න බැරි නිසා. ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න තිබුණේ මගේ පොඩි ස්ටුඩියෝ එක ගැන, හෝම් ස්ටුඩියෝ එක. මේ වීඩියෝ එකෙන් මට පෙන්වන්න උනේ මගේ තියෙන සියලුම මම පාවිච්චි කරන, මම වැඩක් ගන්න, මට පුළුවන් ආකාරයෙන් මම වැඩක් ගන්න මගේ ගැජට් කැලි ටික. ඉතින් ඒක සුපිරි ගැජට් ටිකක් ඔක්කොම ඒක එකෙන්ම කියනවා. ඒක නිසා ඔයාලට මොනවා හරි මේ ගැන විශේෂ දේවල් දැනගන්න තියෙනවා නම් මේ මික්සර් ඇම්ප් එක, DJ කන්සෝලර් එක, V8 සවුන්ඩ් කාඩ් එක, කීබෝඩ් එක ගැන නම් ඕනේ නැහනේ, මවුස් ඒකත් ඕනේ නැහනේ. ඒව ගැන දැනගන්න ඕන නම් මට පල්ලෙහා කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයගලන්ට වීඩියෝ එකක් කොහොමත් ගේනවා, කොහොමත් අරගෙන එනවා. මොකද මෙව්වා දන්නේ නැති කට්ටිය ඉන්නවා, දන්න කට්ටිය ඉන්නවා, පාවිච්චි කරන කට්ටිය ඉන්නවා, පාවිච්චි කරන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ටත් හැමෝටමත් එක්කලා මම ඉක්මනින් වීඩියෝ ටිකක් අරගෙන එනවා ඔයගලන්ට. එහෙනම් ඔයාලට සුබ දවසක්.